මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන දේ වගේ ඔලුවට දාගත්තොත් ඔයාගේ බ්‍රේන් කැපැසිටි එක 10 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් වෙයි. ඔයාට කවදාද මෙන්න මේ දේ අත්දැකීමක් තියනවාද? ඔයා මොකක් හරි අලුත් කායයක් ගන්න ප්ලෑන් කරද්දී ඊළඟ දවසේ ඉඳන් ඔයා පාරේ දකින්නෙම ඒකාමයි. එහෙම නැත්නම් ඔයා මොකක් හරි බිස්නස් එකක් ප්ලෑන් කරද්දී ඔයා තව 10 දෙනෙක් දකින්නවා ඒ සමානව බිස්නස් එකක් කරන. එහෙම නැත්නම් ඔයා අලුත් ෆෝන් එකක් ගන්න ප්ලෑන් කරනවා නම් ඊළඟ දවසේ ඉඳන් හැමෝ ගාවම තියෙන්නේ ඒ ෆෝන් එක. එහෙම නැත්නම් ඔයා අලුත් වචනයක් ඉගෙන ගත්තොත් ඔයාට හැමතැනම මේ වචනේ ඇහෙන්න පේන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා Bader-Meinhof phenomenon කියලා. එහෙම නැත්නම් frequency illusion. මේක මොකක්වත් මැජික් එකක්වත් ට්‍රික් එකක්වත් නෙවෙයි ඇත්තටම. මේක නියුරෝසයන්ස්. මේක තමයි normal reality එක. ඒ කියන්නේ ඔයාගේ මොළයට මේ වෙනකොටත් එන data එන දත්ත ඔයාගේ සෙන්සර්ස් වලින් ඔයාගේ පංචේන්ද්‍රයෙන් මොළේ එඩිට් කරමින් ඉන්නවා. හැබැයි මේක ඔයා හරියට පොසිටිව් විදිහට යූස් කළොත් මම මේ වීඩියෝ එකේ කතා කරන විදිහට ඔයාට ඒක ලයිෆ් එකේ ලොකු ලෙවරේජ් එකක් කරගන්න පුළුවන්. හරි. මේක නෙමෙයි මේකේ පුදුම හිතෙන කතාව. ඇත්තටම ගත්තොත් ඔයාගේ මොළයට ඔයාගේ හැම සෙන්ස් එකකින්ම ඔයාගේ මුළු පංචේන්ද්‍රයෙන්ම data bits මිලියන් 11ක් විතර එනවා. ඕනම තප්පරයක data bits මිලියන් 11ක් විතර එනවා. හැබැයි මේ data වලින් ඔයාගේ මොළය 99.999%ක්ම අයින් කරලා රිමූව් කරලා දානවා. ඒ කියන්නේ මේ 11 මිලියන් බිට්ස් වලින් ඔයාගේ මොළේ හරියටම ප්‍රොසෙස් කරගන්නේ ඇතුළට ගන්නේ 40 to 50 බිට්ස් වගේ ඉතාම පොඩි ප්‍රමාණයක්. ඇත්තටම මේක අර අපේ මොළේ නිකන් ඕවර් ප්‍රොසෙස් වෙන එක. එහෙම නැත්නම් ඕනකට වඩා data ගොඩාක් ඇතුළට දාගෙන ඒ ඔක්කොම ප්‍රොසෙස් කර කර ඉන්න එක රිමූව් කරගන්න efficiency එක වැඩි කරගන්න හදපු method එකක් වගේ. උදාහරණයක් විදිහට අපේ day to day වැඩ ටික කරගන්න අපේ normal functionality එකට 11 මිලියන් බිට්ස් මේ ඔක්කොම data ටික අපිට ඕන වෙන්නේ නැහැ. ඒක නිසා අපේ මොළය කරන්නේ මොකද්ද? ඒකෙන් 40ක් 50ක් විතර බිට්ස් තියාගෙන ඉතුරු ඔක්කොම ඉතුරු 99.99 ගානම අයින් කරලා දානවා. ඉතින් මේක කොහොමද අපේ ලයිෆ් ගෝල්ස් වලට අපේ පර්පසස් එහෙම නැත්නම් අපේ සක්සස් එකට ගලපගන්නේ? නිකන් මේක හිතලා බලන්න. ඔයා තනිකඩ ඉන්න කාලෙක ඔයාට හැමතිස්සෙම කපල්ස් තමයි පේන්නේ. එහෙම නැත්නම් ඔයාට අතේ සල්ලි නැති වෙලාවට ඔයාට පේන්නෙම සල්ලි වැඩි වියදම් වැඩියෙන් යන දේවල්. ඔයාට වෙන්නෙම වියදම් වැඩි දේවල් ගන්න. හැබැයි ඇත්තටම ලෝකෙ වෙනස් වුණාද? නෑ. ලෝකෙ වෙනස් වුණා නෙවෙයි. මෙතනදී ඇත්තටම වෙන්නේ ඔයාගේ වටේ තියෙන ලෝකේ ඔයාගේ වටේ තියෙන දේවල් ඔක්කොම සමානයි. හැබැයි ඔයා ફોකස් කරන දේ. ඔයා මොනවද ඇතුළට දාගන්නේ? ඔයා ප්‍රොසෙස් කරන්නේ මොනවද කියන එක වෙනස් වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් අර 11 මිලියන් බිට්ස් data ඇතුලේ මේ ඔක්කොම කාස්, මේ ඔක්කොම සල්ලි වැඩි දේවල්, මේ කපල්ස් මම මේ කතා කරන හැම දෙයක්ම කල්නුත් තිබ්බා. හැබැයි එකම චේන්ජ් එක ඔයාගේ මයින්ඩ් එකෙන් ඇතුළට දාගත්ත දේවල්, ඔයාගේ මයින්ඩ් එකෙන් ප්‍රොසෙස් කරලා ඇතුළට ගත්ත දේවල් වෙනස්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඔයා කාර් එකක් ගැන හිතන්න පටන් ගත්තොත් ඔයා කාර් එකක් පර්චේස් කරන්න බැලුවොත් එක මොඩල් එකක් ඔළුවේ දාගත්තොත් ඒ මොඩල් එකම හැමතැනම පේන්නේ අනිත් වාහන වලට නෙමෙයි ඔයා ફોකස් කරේ අර එක වාහනයට විතරයි. ඒ වාහනේ තමයි ඔයාගේ මොලෙන් නැචරලිම ඔයා හිතන්නේ නැතුවම ඔළුවෙන් ඇතුළට දාගත්තේ. ඔයා මොකක් හරි දෙයක් ගැන ඉන්සෙකියුර් නම් ඔයාට පේන්නේම ඔයාට වඩා හොඳ කට්ටිය, ඔයාට වඩා දක්ෂ කට්ටිය. ඔයා මොකක් හරි බිස්නස් එකකට ફોකස් කරනවා ඔයාට පේන්නේ මේක හොඳට කරන කට්ටිය. ඔයාගේ වටේ තිබ්බ ලෝකෙ හැමතිස්සෙම එකයි. ඔයා එකට දාගත්ත ෆිල්ටර් එක තමයි ඩිෆරන්ට් උනේ. හරි. කොහොමද මේක වෙන්නේ? අපේ මොළය ඇතුලේ තියෙනවා RAS කියලා සිස්ටම් එකක්. ඒ කියන්නේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම්. මේක හරියට දොරටු පාලකෙක්. එහෙම නැත්නම් ගේට් කීපර් කෙනෙක් වගේ. ඇතුළට එන්නේ මොනවද නැත්තේ මොනවද කියලා මෙන්න මේකෙන් තීරණය කරනවා. ඊට පස්සේ අපට ඕන නැහැ කියලා මොළේ හිතන දේවල් ඔක්කොම අයින් කරලා දානවා. ඒවට ඇතුළට එන්න දෙන්නේ නැහැ බේසිකලි. හරි. ඔන්න දැන් තමයි මේක ගොඩක් සීරියස් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේක ගැන දන්නේ නැතුව තමන්ගේ ලයිෆ් එකේ පර්පස් එක, තමන්ගේ ලයිෆ් එක යන ඩිරෙක්ෂන් එක ලොකුවට මේක හරහා එෆෙක්ට් කරගන්නවා. එක්සාම්පල් එකකට අපිට කොච්චර ඕන වුණත් අපිට ફોකස් කරන්න පුළුවන් වෙන්නේ මේ පොඩි data ප්‍රමාණයට විතරයිනේ. ඉතින් අන්නේ පොඩි data ප්‍රමාණයදිත් ඔය වැරදි දේවල් වලට, ඔයාට අනවශ්‍ය දේවල් වලට, ඔයාට අදාළ නැති දේවල් වලට නම් ફોකස් කරන්නේ. ඔයාට හැමතිස්සෙම පේන්නෙත් ඒවා. ඔයාට හැමතිස්සෙම එළියට එන්නෙත් ඒවා. අපිට ඕන හිතන්න පුළුවන් මේක වෙන්න පුළුවන් සමහරක් වෙලාවට කට්ටිය ඔය මැනිෆෙස්ට් කරනවා කියලා කියන්නේ අපි දෙයක් ගැන මොලේ හරියට මේකට දාගත්තොත් ඒක අනිවාර්යෙන් වෙනවා කියලා කියන්නේ. ඒ ඔක්කොටම සමානට මේ ෆිනොමිනන් වෙන්න පුළුවන් අදාළ වෙන්නේ. ඉතින් මේක නෙගටිවිටි එකට පාවිච්චි කරොත් තමන් හැමතිස්සෙම නෙගටිව් දේවල් වලට නම් ફોකස් කරන්නේ. තමන්ගේ මොලේ ඔටෝමැටිකලි නෙගටිව් දේවල් ප්‍රොසෙස් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ව නෙගටිව් පුද්ගලෙක් බවට පත් කරනවා. හැබැයි ඔයා හිතලා බලන්න ඔයා පොසිටිව් විදියට මේ දේවල් ඔක්කොම ගන්නවා. ඔයා මොලෙන් ඇතුළට දාගන්නේ මම කොහොම හරි මේ දේ කරනවා. මම කොහොම හරි මේ දේ බිල්ඩ් කරනවා. මම කොහොම හරි කම්පැනි එකක් පටන් ගන්නවා. මම කොහොම හරි හොඳ කෙනෙක් වෙනවා. මම කොහොම හරි මේ ඇඩික්ෂන් එක නවත්ත ගන්නවා. ඒ ඇඩික්ෂන් එක අයින් කරලා වෙන හොඳ දෙයකින්, වෙන පොසිටිව් දෙයකින් ඒක රිප්ලේස් කරගන්නවා. එහෙම නැත්නම් තමන් මොකක් හරි අලුත් හොඳ හැබිට් එකකට පුරුදු වෙනවා. අන්න ඒ විතර ධනාත්මක පැත්තකට මේක කරක ගන්න වගේ මොලේ ප්‍රැක්ටිස් කරවගත්තොත් ඔයාගේ මොලේ ඔටෝමැටිකලි ප්‍රොසෙස් වෙන්නේ. හරි මට මේක පුළුවන්. මම මේක කරන්න ඕනේ. මේක තමයි නැචරලිම වෙන්න ඕනේ. ඔයා ලොකුවට එෆෝට් එක දාන්නෙත් නැතුව නැචරලිම මේ පැත්තට යනවා. ඕකට තමයි කියන්නේ අර තමන් හැමතිස්සෙම තමන්ගේ වටේ ඉන්න 5 දෙනෙක් ඉන්නවනම් අන්නේ 5 දෙනාගේ එකතුවක් තමයි තමන්ගේ ලයිෆ් එක කියලා කියන්නේ.
ඕකටත් ඕක තමයි මං හිතන්නේ එෆෙක්ට් එක. මේ ගොඩාක් අපි කතා කරන නෝමල් සොසයිටි එකේ තියෙන ෆිනොමිනන් වලට මෙන්න මේක ලොකු එෆෙක්ට් එකක් වෙනවා කියලා මට පර්සනලි හිතලා තියෙනවා. ඒක නිසා මේකේ අවුට්ලයින් එකක් විදියට ගන්නවා නම් පොඩි මේ මුළු වීඩියෝ එකම එක කෑල්ලක් විදියට ගන්නවා නම් ඔයාලා හැමතිස්සෙම ඒ දාගන්න පොඩි ඩේටා ප්‍රමාණය, ඒ තමන්ගේ මොළය ඇතුළට දාගන්න පොඩි ඩේටා ප්‍රමාණය හරියට තෝරලා කිරලා මැනලා බලලා ඇතුළට දාගන්න. ඒකෙන් ඔයා හිතන්නේ නැති විදිහට ඒ ආපු ඉන්ෆර්මේෂන් එකට වඩා එහාට ගිහිල්ලා ඔයාගේ ලයිෆ් එක යන ඩිරෙක්ෂන් එකම චේන්ජ් වෙන්න මේක හේතු වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයා ඩේ ටු ඩේ වැඩ ටික වාගේ කරගෙන යද්දී අනවශ්‍ය නොයිස් වාගේ අල්ටිමේට් පර්පස් එකට අදාළ වෙන්නේ නැති දේවල් ඔක්කොම ඔළුවෙන් අයින් කරලා දාන්න. ඔයාට වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් ටාස්ක් තියෙනවා නම් ඒවා ටික දීලා දාන්න. ඔයාට අල්ටිමේට්ලි ෂාප් ෆෝකස් එක තියාගන්න පුළුවන් ඒවා ටික විතරක් ඔයාගේ ගාව තියලා අනිත් නොයිස් ඔක්කොම අයින් කරලා දාන්න. මොකද ඔයා හිතන් හිටියට ඔයා মালටි ටාස්කර් කෙනෙක් කියලා ඔයාට ලොකු ගොඩාක් දේවල් එකපාර කරන්න පුළුවන් කියලා කැපැසිටි එක තිබ්බට, කොන්ෆිඩන්ස් එක තිබ්බට මොලේ ඇත්තට මේ දේවල් 100% in depth process කරන්නේ නැහැ. මේබී ඔයා සර්ෆේස් ලෙවල් එකෙන් වැඩ ටික ඔක්කොම ගොඩ දා ගන්නවා කොහොම හරි යනවා වෙන්න පුළුවන්. හැබැයි ලොකු ඩිරෙක්ෂන් එකක් චේන්ජ් කරගන්න, ලොකු පිම්මක් පයින්න ඒක කරගන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා යන ෆ්ලෝ එකේ යන්න පුළුවන් ඔයාට වැඩ ටික කරගෙන ඩේ ටු ඩේ ටාස්ක් ටික කරන්න පුළුවන්. හැබැයි ඔයාට ඊළඟ ස්ටෙප් එකට නෙක්ස්ට් ලෙවල් එකට යන්න බෑ. ඔකට එක්සාම්පල් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිල්ලර කඩයක් කරන කෙනෙක් එතනින් එහාට ඒක ලොකු කරගෙන තව කඩ දෙක තුනක් දාගෙන හරි නැත්නම් ඒ කඩේ ලොකු කරගන්න තියෙන chance එක අඩුයි නේද? අන්න ඒකටත් මේ දේවල් හේතු වෙනවා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඒ දේට ෆෝකස් කරලා ඊළඟ දේට යන්නේ කොහොමද කියලා බිස්නස් එකට ෆෝකස් කරනව නෙවෙයි, ඩේ ටු ඩේ වැඩ ටිකට තමයි ගොඩක් ෆෝකස් කරන්නේ. ඔන්න ඔය වගේ ඔයා ෆෝකස් කරන දේ අනුව ඒකට තියෙන කැපැසිටි එක මොලේ ගොඩාක් අඩු නිසා ඔය කැපැසිටි එක දෙන්නේ මොකටද? ඔයාගේ ප්‍රයොරිටි එක මොකද්ද කියන එක මත ඔයා යන ඩිරෙක්ෂන් එක අනිවාර්යෙන් ලොකුවටම චේන්ජ් වෙනවා. ඒ හින්දා මට අන්තිමට කියන්න තියෙන්නේ මට මොනවද කරන්න ඕනේ, මට හොඳ දේවල් මොනවද, මගේ ලයිෆ් එක තව අවුරුදු 5කින් 10කින් 20කින් මට යන්න ඕන තැනට යන්න දැන් හෙල්ප් වෙන්නේ මොනවද? අන්න ඒ දේවල් වලට විතරක් ફોකස් කරලා ඔයාට අදාළ නැති අපි නොයිස් කියලා කියන්නේ අන්න ඒ දේවල් ඔක්කොම ඔයාගේ ලයිෆ් එකෙන් අයින් කරලා දාන්න. පුළුවන් තරම් පොසිටිව් දේවල් තමන්ගේ ළඟට ගන්න. ඒක මිනිස්සු වෙන්න පුළුවන්, තමන් කරන දේවල් වෙන්න පුළුවන්, තමන් පාවිච්චි කරන බඩුවක් වෙන්න පුළුවන්, තමන් යූස් කරන ටෙක්නොලොජිස් වෙන්න පුළුවන්. මේ හැම පැත්තකටම ඔක අදාළයි. මොකද අන්නේ නොයිස් එක අඩු වෙන්න ඔයාගේ මයින්ඩ් එක ගොඩාක් ෂාර්ප් වෙලා නැරෝ වෙලා එක තැනකට ලේසර් එකක් වගේ ફોකස් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒකේ තියෙන ඉෆෙක්ට් එක ගොඩක් වැඩි. ඇත්තටම মালටි ටාස්කින් කියලා අනවශ්‍ය විදියට එක කරගත්තොත් ඒක ටොක්සික් වෙන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයත් මෙච්චර කල් ඔයාට වඩා හොඳ කවුද, ඔයාට කරන්න බැරි දේවල් මොනවද, ඔයා මොන වගේද ෆේල් උනේ කියන දේවල් වලට ફોකස් කර හිටියානම් ඔයාගේ මොලෙන් අනිවාර්යෙන් පෙන්වන්නේ ඔයාට ඒක ප්‍රූෆ් කරන්න දේවල්. කවුද ඔයාට වඩා හොඳට කරේ, ඔයාට මොනවද මිස් උනේ, ඔයාට මොන මේ කාලය ඇතුළත මොනවද කරන්න බැරි උනේ, අන්න ඒ විදියට. හැබැයි එහෙම නැතුව අද ඉඳන් හිතාගත්තොත් මම ફોකස් කරන්නේ මට කරන්න පුළුවන් දේවල්, මට තියෙන ඔපචුනිටිස්, මට මොනවද ලැබිලා තියෙන ගිෆ්ට්ස්, මම මොන වගේ දේවල් කරන්නද දක්ෂ, ඔන්න ඔය දේවල් වලට ફોකස් කරොත් ඔයාගේ මොලෙන් නැචරලිම ඔයාට ඒකට හෙල්ප් වෙන, ඒකට උපකාරයක් වෙන දේවල් ඔයාගේ වටින් පෙන්වන්න පටන් ගනි. ඒවා ප්‍රොසෙස් කරන්න පටන් ගනි. එතකොට ඔයාට නැචරලම හිතෙයි ආව් මම මේකට දක්ෂයි, ආව් මට මේක කරන්න පුළුවන්, ඇත්ත තමයි මට මේක හම්බෙන්න තියෙන දෙයක්, ඇත්ත තමයි මම මේක කොහොම හරි ගොඩ දා ගන්නවා. අන්න ඒ විදියට. ඉතින් එමෙ හිතාගන්න මේ මේන් හොප් ෆිනොමිනන් එක අනිවාර්යෙන් ඔයාගේ ඔළුවට දාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට මොනවද මේ වගේ තියෙන එක්ස්පීරියන්සස්? ඒවා මාත් එක්ක කතා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේදී. ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. see you.